ඉතින් යාළුවනේ ඔයාලා කවුරුත් දන්න හැඩය වර්ගයක් හදාගන්න හැටි තමයි මම අද කියලා දෙන්න යන්නේ. වටිනාකමින් ඉහළ මේ පැලෑටිය ගොඩක් දෙනෙකුට හදාගන්න අමාරුයි කියලා කියපු හින්දා මං හිතුවා අද මේ පැලෑටිය බෝ කරගන්න ආකාරය ගොඩක් දෙනෙකුට ගැටලුවක් වෙලා තියෙනවා. ඒක නිසා ඒ ගැන කියලා දෙන්න. ඇත්තටම ඉස්සෙල්ලම බලමු මේ පැලෑටි දෙකක් දැනට මෙතන තියෙනවා. තව වර්ග තියෙනවා. මම කැමති දැනට මේ දෙකේ වෙනස කියන්න. මේක ඇත්තටම මේක පත්‍ර දිගයි. ඒ වගේම ඝනකම් මෙතන තියෙන සිහින් පත්‍ර ඒ වගේම ළඟින් පිහිටලා තියෙන්නේ. ඔයාලට දැන් පේනවා ඇති මේ දෙකේ වෙනස. ඔන්න බලන්න මේ වර්ග දෙක. එකකින් එක ශාකයක පත්‍ර දුරිනොත් අනිත් ශාකයේ පත්‍ර ළඟිනුත් පිහිටියාම මේක වර්ග දෙකක්. ඉතින් මේ ශාකය වටිනාකමින් ඉහළයි කියලා කවුරුත් දන්නවා. ඒ වගේම වැඩි මුදලකට තමයි කවුරුත් මේ පැලෑටිය මිලදී ගන්න. එහෙම මිලදී ගන්න මේ ශාක ඉතාමත් ඉක්මනින් මරා ගන්න හේතු වෙන්නේ ඇයි කියලා නම් මම දන්නේ නැහැ. මොකද මේ පැලෑටිය හදාගන්න හරි ලෙහෙසි. ලෙහෙසි කියන්නේ ලොකුවට මේවට මේ පෝර දැමීමක් සාත්තු කිරීමක් එහෙම අවශ්‍ය නැහැ. දැන් ඔයාලට පේනවා මේ තියෙන්නේ පොල් කොහු. තෙත සාවරය සහිත පොල් කොහු වල තමයි මේව හැදෙන්නේ. දැන් මේ ශාකයේ තියෙන ලොකුම දෙයක් තමයි හරි ලස්සනට රසල් එකක් වගේ හැදෙනවා. මේ තියෙන්නේ ඔයාලට පේනවත් දන්නේ නැහැ. මේ තියෙන්නේ ඒ ශාකයක ලස්සනට එල්ලෙන මේ අගිස්සේ එන රසල්. හැම අත්තකම අගිස්සේ මේ විදිහට රසල් වගේ එල්ලෙනවා. මේ එල්ලෙන අන්තිම රසල් එකේ අගිස්සේ කුඩා සිහින් පැලෑටි හට ගන්නවා. ඒවා එහෙම ආවට පස්සේ ඔන්න බලන්න මම හිතනවා ඔයාලට පැහැදිලිව පේනවා ඇති කියලා. මේවා අගිස්සේ හොඳට මුල් එනවා. මේ පැලෑටි වල මුල් එනවා. බලන්න රවුවත් එක ටිකක් අපහැදිලි. මෙන්න මේ පැලෑටි වල අගිස්සේ මුල් එනවා. මෙන්න මේ වගේ. මේ මුල් වල තමයි ඇත්තට මේ වගේ මෙහෙම අගිස්සෙන් කඩලා හිටෙව්වහම මේව හැදෙනවා. දැන් මේක කඩලා හිටෙව්වත් හැදෙන්නේ නැහැ කියලා ඔයාලට හිතෙනවා නම් මේ වගේ එහෙම හැදෙනකන් නැහැ කියලා හිතෙනවා නම් කරන්න තියෙන එකම දේ තමයි මෙන්න මේ ආකාරයට කුඩා පොල් කොහු කැබලි මේවට තියලා බැඳලා තියන්න ඕන ටික දවසක්. එතකොට ඇත්තටම මේක පොල් කොහු වලට මේ මුල් අද්දනවා. මේ තියෙන්නේ කුඩා මුල්. ඉතින් ඇත්තට මේ වගේ මෙහෙම බැඳලා තියලා ටික දවසක් ගිහලා මෙතන අගිස්සෙන් කඩලා මෙන්න මේ වගේ ඔයාලා ඉවත දමන පොල් මුඩු වලට තියලා තිබුණාම ඉබේම මෙන්න මේ වගේ මෙන්න බලන්න මේ තියෙන්නේ ඔයාලට පැහැදිලි ඇති මේ තියෙන්නේ හොඳින් මුල් අද්දනවා. මේකේ තියෙන ගොඩක්ම ලොකුම විශේෂම දේ තමයි තෙත සහිත පරිසරයක තමයි මේවා හැදෙන්න ප්‍රියමනාප. දැන් මේ තියෙන්නේ මීවන වර්ග. දැන් ඔයාලට පේනද මේ තියෙන්නේ මීවන වර්ග. මෙන්න මේ මීවන ශාකයට උතිච්ච ආකාරයට තමයි මේ හැඩයක් පැලවුණත් හැදෙන්නේ. මේ සේරම පැල මේ හැම එකම තියෙන්නේ නිකන් කුඩා පොල්ලලි කැබිලි වල තියලා තියෙන්නේ. ඉතින් මේවා මේ විදිහට හැදෙන්නේ මේවා තෙත සාවරය. මෙහෙම අල්ලලා බැලුවොත් ඔයාලට තේරෙනවා මේවා ඇත්තටම මේ තෙත සාවරය සහිත පරිසරයකට තමයි හැදෙන්නේ. මේ තියෙන්නේ ඒ වගේ කුඩා වෙන් කරගත්තු පැලෑටි. රසල් වලින් වෙන් කරගත්තු පැලෑටි. මේ තියෙන්නේ අර වගේ ලොකු පඳුරකින් මේ දැන් ඔයාලට බැලුවොත් පෙනේවි. මේ තියෙන්නේ මේ වගේ පඳුරකින් වෙන් කරගෙන අපි මේ වගේ පිහිතලයක හොඳ කැපෙන මුවහක් පිහිතලයකින් මේ වගේ වෙන් කරලා කැපුම් තලයකින් මෙහෙම වෙන් කරගෙන වෙන් කරගත්තු පැලයක් තමයි මේ තියෙන්නේ. ඔයාලා බලන්න මේ පැලවල වෙනසක් තියෙන්නේ අර අගිස්සේ රසල් වලින් එල්ලෙන පැලවලට වඩා ඉතාමත් ඉක්මනින් මේ අර කපල වෙන් කරන මොටය ඉක්මනින්ම හැදෙනවා. ওই දෙකේ වෙනස නම් ඒකයි. ඔබ දෙවාකාරයෙන්ම පුළුවන් පැල බෝ කරගන්න ඒ වුණාට මොටයියකින් ගන්න පැල ඉතාමත් ඉක්මනින්ම වර්ධනය වෙනවා. ඉතින් මේ පැලවල ලොකුවට අමාරු නැහැ හදන්න ඇත්තම කිව්වොත්.
මෙන්න මේ වගේ මේ තියෙන මීවන වර්ග. මේ මීවන ශාක ඔයාලා දන්නවා මේවා හැදෙන්නේ තෙත සහිත පරිසරයක. එතකොට එහෙනම් මේවටත් ඕන කරන්නේ අන්න ඒ වගේ තෙත සහිත පරිසරයක්. ඉතින් මම හිතන්නේ ඔයාලා හිතනවා ඇති මේ ශාකය හදන්න ටිකක් අමාරුයි. එහෙම කියලා එහෙම අමාරු නැහැ ඇත්තටම. විශාල මුදලක් වැය කරලා ගන්න මේ පැල ඉක්මනින්ම බෝ කර ගන්න අවශ්‍යතාවය තියෙනවා නම් ඇත්තටම ඕන වෙන්නේ මේකට නියමිත උචිත පරිසරයකට මේ පැල තියෙන එක පමණයි. මේ වගේ පොඩි පොල් කොහු කෑලි වල කපලා මෙහෙම තියුවාම ඇත්තටම මේ ශාකය ඉතාමත් ඉක්මනින් බෝ කරගන්න පුළුවන්. හැබැයි මේ වර්ග දෙකෙන් මෙන්න මම මේ පෙන්නන වර්ගය ටිකක් හිමින් හැදෙන්නේ. අනිත් පැලෑටියට සාපේක්ෂව මේ පැලෑටිය හැදෙන්නේ ඇත්තටම ගොඩක් හිමින්. මේ වර්ග දෙකේ වෙනස ඒකයි. මේක ඉක්මනින්ම බෝ වෙන ශාකයක් වගේම මේක ටිකක් හිමින් බෝ වෙන එක. මේ වර්ග දෙකේ වෙනස නම් ඒකයි. මේ තියෙන්නේ මේ වර්ග දෙක. ඒ වගේම ලෙඩ රෝග ඇත්තටම මේ ශාකයට ඇත්තටම මේ ගොඩක් දුරට එන්නේ නැහැ. ගොඩාක්ම දියසාරය වැඩි වුණාම මේ ශාකය පොඩ්ඩක් මේ දිලීර හානියක් ඉන්න ගන්න කුණු වෙන්න බලනවා. එහෙම වුණාම ඔයාලට ඇත්තටම කරන්න තියෙන්නේ කුණු වෙන්න යන පැලෑටිය අත්ත කපලා ඉවත් කරලා ඉක්මනින්ම මේ අලුත් මාධ්‍යයක මේ පැල ටික හිටෙව්වහම කිසිම මේ කරදරයක් නැතුව ඉක්මනින්ම බෝ කරගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ ඔන්න බලන්න දැන් මේ තියෙන්නේ වෙනවා මේ මොටයි එකේ මෙන්න මේ විදිහට මෙහෙම වෙන් කරලා මේ පැලේ බෝ කරගන්න පුළුවන්. එතකොට ඉක්මනින්ම මේ නව අලුත් පඳුරක් බෝ කර ගැනීමට හැකියාව තියෙනවා. මේ සෑම පැලෑටියක්ම බෝ කරලා තියෙන මේ ආකාරයට තමයි. මේ වර්ග දෙකේ වෙනස මේ රසල් ආකාරයෙන් ගත්ත පැලේ ටික කාලයක් යනවා හැදෙන්න. මේ වගේ මොටයි එක් කපලා වෙන් කරගන්න පැලේ ඉතාමත් ඉක්මනින්ම පහසුවෙන් බෝ කරගන්න පුළුවන්. මම හිතන්නේ ඔයාලට ගැටලුවක් නැතුව ඇති. මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවනම් මගේ WhatsApp අංකයට කතා කරන්න. පැන නගින ගැටලුවකට මම උත්තර දෙන්නම් ඔයාලට. බොහොම ස්තුතියි.